ඔයගලන්ට කොහොමද ඉතින්? අද ඉතින් මට හිතුණා පොඩි මේකප් වීඩියෝ එකක් කරන්න. මොකද මගේ මේකප් එක මම පොඩ්ඩක් වෙනස් කරා. මට තේරුණා මම වෙලාව ගන්නවා වැඩි කියලා මේකප් වලට. ඉතින් මම ඒක පොඩ්ඩක් ෂෝට් කට් එකකින් මගේ මුළු මේකප් එකම කරන විදිහ ඉගෙන ගත්ත මමම දේවල් පොඩ්ඩක් try කරලා. මොන ෂෝට් කට් එක ගත්තත් ස්කින් ප්‍රෙප් අනිවාර්යෙන් හරියට කරන්න ඕනේ. ඔය ස්කින් එකව ප්‍රෙප් කරගන්න ඕනේ. මේකප් ගන්න කලින් මේ වගේ මොයිස්චරයිසර් එකක් යූස් කරලා නැත්නම් හයිඩ්‍රේටිං ටෝන් එකක් යූස් කරලා නැත්නම් ඒ දෙකම යූස් කරලා එළියට යනවා නම් සන්ස්ක්‍රීන් ගන්න ඕනේ. ඒ වගේ චුටි චුටි ඒවා. අද මම යූස් කරන්නේ මොයිස්චරයිසර් එක විතරක් මෙන්න මෙහෙම. එතකොට තමයි අර මේකප් එක ලස්සනට මේ ඇප්ලයි වෙන්නේ. පවුඩරි ගතිය පොඩ අඩු වෙනවා. natural look එකක් එනවා. ඒකට නම් ඔයගොල්ලෝ යන්නේ. blend කරන්න යන වෙලාව අඩු වෙනවා. good things. ඉතින් කරගන්න ඔයගොල්ලන්ගේ skin prep එක හරියට. eye cream එකකුත් use කරන්න පුළුවන් ඕනනම්. මට පොඩ මගේ lips දෙක නිකන් ඒකී feeling එකක් මගේ lips වලින් දැනෙනවා. ඉතින් මම lip balm එකක් use කරනවා. මම use කරන cream blush එකක්. cream blush එකක් ඕන තරම් විදිහවලට use කරන්න පුළුවන්. මම ඒක වෙන වීඩියෝ එක පෙන්නන්නම්. හැබැයි මම මේ මගේ usual දැන් මම fast forward makeup routine එකක් ඉගෙන ගත්ත කිව්වේ ඒකට මේ cream blush එකක් අරගෙන මේ වගේ අර usually blush ගාන තැන් වලටයි මේක මම තව මේ වගේ eye shadow හැටියට use කරන just අර end එකේ පොඩ්ඩක් දාගන්න. හරිද? මම අර ඉස්සරම් කිව්වේ මම මේක හදිසියෙ කරන්න ඕනේ makeup look එකක් කියලා. ඒකයි මම blush මුලින් ගාගන්නේ. එතකොට මේක too much නම් worry වෙන්න එපා. මම පෙන්නන්නම් ඇයි කියලා. මම මගේ hands තමයි use කරන්නේ. හරිද මේ වගේ? මෙහෙම apply කරගන්නවා. හරිද? eye shadow විදිහට apply කරගන්න. නිකන් ඒක පොඩි cream eye shadow එකක් හැටියට වල use කරන්න පුළුවන්. especially මෙන්න මේ CCU කියලා කියන liquid blush එකේ too spicy කියන shade එක හරි ලස්සනයි eye shadow වලට because ඒක පොඩි අර orange brown tinge එකක් තියෙනවා. මේකට පස්සේ මම කරගන්න යන්නේ මගේ eyebrows. eyebrows වලට මම මේ අලුතෙන් ගත්ත brow gel එක use කරනවා. eyebrow pencil එකේ අර පොඩක් precise වෙන්න එපානේ. එතකොට පොඩ අමාරුයි ඉක්මනට කරන්න යනකොට foundation වලට මම මේක use කරන්නේ. මම blend කරගන්න මගේ අත් දෙකෙන්. මේක ඔයාලට පේනවා. මම අර blush එකත් එක්ක මෙහෙම blend කරගන්නවා. අර ඇතුලෙන් blush එකක් එන look එකක් එනවා. දැන් අපි conceal කරගමු. ඒක මම use කරන්නේ මේ වගේ හැයට මේ වගේ පොඩ ඈත්ලා බලන්න කොහෙද ඔයාලට එළිය ඕනේ කියලා. අන්න ඒ spots වලට මේ concealer එක use කරනවා. Sometimes I feel like කොච්චර brushes තිබ්බත් ඔයාගේ අත්වල අර තියෙන warmth එක compare කරන්න බෑ කියලා. මගේ ස්කින් ටෝන් එකට ගොඩාක් ළඟින් යන පවුඩර් එකක් මම ඉස්සෙල්ලාම යූස් කරගන්නේ. මෙහෙම සෙට් කරගන්නවා. හරිද? මගේ මේ මේකප් එක ක්වික් වුණාට ඒක ලාස්ටිං වෙන්න එපා. මේ වගේ චුටි බ්‍රෂ් එකක් අරගෙන පොඩ්ඩක් බ්ලෙන්ඩ් කරගන්නවා. මම පොඩ්ඩක් මේ වගේ very light powder එකක් අරගෙන පොඩ්ඩක් dimension දෙන්න මේ වගේ ඇතුලෙන් යූස් කරනවා. මෙහෙම. ඉතින් අර පොඩ්ඩක් ඒ මට ඕන points ටික විතරක් මම brighten up කරගන්නවා. eyeliner එක usually අඳින විදිහට ඉතින් අඳින්න පුළුවන්. මම මේ mascara එක ගැන වීඩියෝ එකක් කරා. මේක අලුතෙන් ගත්තම මම මේ mascara එකට කැමතියි. ඒ කියන්නේ මේක අර waterproof mascara එකක් නෙමෙයි. හැබැයි මේකෙන් අර හොඳට coat කරනවා වගේ eyelashes වල වෙනස පේනවා. ඉන්න මම ලස්සනට පේනවා. චූටි බ්‍රෂ් එක තියෙන ඒක අරගෙන මෙන්න මේක ආපහු හොඳට blend කරගන්නවා. මම සාමාන්‍යයෙන් blush එකක් use කරනවා මේ ඔක්කොටම උඩින්ුත් මම ආපහු blush ගන්නවා. හැබැයි අද මම use කරනවා මෙන්න මේ bronzer color එකක්. හැබැයි මේක compact powder එකක්. හැබැයි මම පොඩ dark color එකක් අරන් තියෙනවා. so bronzer එකක් හැටියට මම ඒක use කරනවා. මම මේ අලුත් products තුනක් ගත්ත Viana එකේ මම දැනන් හිටියෙත් නෑ Viana වල lip gloss තියෙනවා කියලා. so let's try them out. මේ lip shade එක මාර ලස්සනයි. ඒ කියන්නේ ඔගේ full lip එකට මේ lip shade එක ගෑවත් ඒක මාර ලස්සනයි. මම මෙන්න මේ lipstick එක නිසා තමයි order එක දැම්මෙත් මේක choco chip කියලා shade එකක්. it smells so good. very brown color එකක් තමයි. ඒ lip line එකත් එක්ක blend කරලා පොඩ මේ වටේ outer area එකේ මම use කරනවා. මම මෙන්න මේ light pink shade එකක් තියෙනවා මං ගාව. ඒක මම මැදට use කරනවා. ඉස්සෙල්ලා මම බලපු shade එක out of stock. ඉතින් මම මේ shade එක ගත්තා නිකන් බලන්න. මම මේ lip gloss එක first day try කරාමත් හිතුවේ මේක මාර comfortable වගේ lips වල. මම use කරනවා මෙන්න මේ setting spray එක. setting spray එකකින් ඔයාගේ මූණේ තිබ්බර glow එක ආපහු එළියට දානවා. අද very simple look එකක් නිසා වැඩි එහෙම කතා කරන්න steps ගොඩක් තිබ්බේ නැහැ. Hope you learned something. Bye bye.